හයි ඔන්න අපි ඇවිල්ලා නිදාගත්තා මේ මහන්සින්ද නිදාගත්තා ටක් ගාලා රූම් ටූර් එකක් කරමු ලොකු දේවල් කියලා නෑ ගොඩක් සිම්පල් රූම් එකක් තමයි හම්බුනේ මෙන්න මේ විදිහට අපේ බෙඩ් එක හම්බ වෙලා තියෙනවා මේ මගේ බෑගේජ් එක එතකම මේ විදිහට ටේබල් එකක් එතකම ෆ්‍රිජ් එක අපි කොෆි මොන හරි අදා ගන්න ඕන නම් මෙන්න මේ විදිහට මිරර් එක ඊට පස්සේ මෙතනින් කබඩ් එකක් හම්බ වෙලා තියෙනවා මෙතනින් ටීවී එකක් හම්බ වෙලා තියෙනවා මෙතනත් පොඩි ටීපෝ එකක් හම්බ වෙලා තියෙනවා ඒත් එක්කම අපිට මේ විදිහට තමයි මිරර්ස් දෙකක් හම්බ වෙලා තියෙනවා හොඳ view එකක් තියෙනවා බලන්න. මෙතනින් අපේ washroom එක හම්බ වෙලා තියෙනවා neat එකට තියෙනවා simple. අපි දැන් check out වෙන්න තමයි හදන්නේ. අද කොළඹ ඇවිදින්නේ බලමු දැන් මොකද වෙන්නේ කියලා ඉතින් අද. ඔකේ thank you. අපි check out වෙන්න කලින් අපිට breakfast එක යන්න තියෙනවා. මේ විදිහට තමයි අපේ dining room එක තියෙන්නේ. කෑම හොඳයි ඉන්දියන් ස්ටයිල් තමයි තිබුණේ තෝසි රොටි ඒ වගේ කෑම තමයි තිබුණේ ඊයේ නයිට් එකත් හොඳයි මම හිතන්නේ කොළඹ තියෙන affordable price වලට ගන්න පුළුවන් රුපියල් 10500ක් විතර උනේ නෙල්ලි මරීන් කියලා හොටෙල් එකක් නෙල්ලි මරීන් කියලා ඔයාලට සර්ච් කරලා බුක් කරගන්න පුළුවන් 17500ක් විතර උනේ ඩිලක්ස් රූම් එකක් අපි දැන් නෙළුම් කුළුණට යන්න තමයි ඉන්නේ බොහෝ විට නෙළුම් කුළුණට ගිහිල්ලා ඊට පස්සේ අද පින්නවල යන්නත් ඉඩ තියෙනවා අද හෝ හෙට ඊට පස්සේ ආරට පාලන පාර්ලිමේන්තුව බලන්න ඕන කිව්වා දැන් ඉස්සෙල්ලම නෙළුම් කුළුණට යන්නේ දැන් අපි චෙක් අවුට් වෙලා කොහොමම යන්නේ නෙළුම් කුළුණට බලමු කොහෙටද යන්නේ කියලා අපි ආව නිදහස් චතුරස්‍රයට මෙතන ඉඳන් නෙළුම් කුළුණට යන්න කලින් මේ ඊට පස්සේ නෙළුම් කුළුණට යයි කියලා තමයි හිතන්නේ මෙන්න ඉන්න කට්ටිය ඉතින් එයාලට ෆොටෝස් ටිකක් අරන් දීලා යන්නේ ඉතින් මාත් ගොඩකාරකින් තමයි ආවේ මේ පැත්තට රස්නේ සෑහෙන්නනේ ගොඩක් රස්නේ ඔන්න අපි දැන් ඇවිත් ඉන්නවා මෙන්න පේනයි තව ආවේ නෑ පොඩි රවුමක් දානවා කොළඹ වටේත් අපි ගියා විජේරාම මාවතේ අපේ ඉරණිවැස ජනාධිපතිවරුන්ගේ එතකොට විශේෂ කට්ටියගේ නිල නිවාසයේම තියෙන සංකීර්ණය විජේරාමයට ගියා ඊට පස්සේ එම්බසි තියෙන පැත්තට ගියා ඔය ජපන් එම්බසි එක මොකද මෙයාලා ජපන් එයාලට ඒක පෙන්වන්න ගියා ඊට පස්සේ ඉන්ටර්නැෂනල් ස්කූල් ඒ වගේ පොඩි සිටි ටුවර් එකක් කරා දැන් බලමු කොහෙටද යන්නේ කියලා ඊළඟට අපි ආව මේ ජයවර්ධනපුර සෙන්ට්‍රල් කියලා මේක මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ මේකේ තියෙනවා කිව්වා සමරු පළක යා පාවිච්චි කරපු දේවල් යාට පිටරටවල වලින් හම්බුන තෑගි වගේ දේවල් මේක ඉතින් මෙයාලට ගොඩක් බලන්න ඕනේ කිව්වා එයාලා ගොඩක් ඉන්ට්‍රස්ට් මොකද මේ කට්ටිය ගොඩක් ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට කරු කරනවා මොකද එයාලගේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවේ ඒකට මැදිහත් වෙලා විසඳුපින්දා ඉතින් එයාලා ස්පෙෂලිම එන්න ඕන කිව්වා මෙතෙන්ට දැන් අද නම් පොයේ දවසක් ඉඳලා වහලා අපි ඉතින් එළියෙන් ආවා ෆොටෝ එකක් අරන් පෙන්නලා යන්න ඕන නිසා ඔන්න ෆයිනලි අපි ආවා ලෝටස් ටවර් එක ඇතුළට ඉතින් දැන් නෙළුම් කුළුණේ උඩටත් යන්න ඕන අපි ටවර් එක ඇතුළට ආවා දැන් අතෙන් යන්න අපි ලෝටස් ටවර් එක උඩට ගිහින් ආවා අයිස්ක්‍රීම් කනවා ලොකු විශේෂත්වයක් නැහැ ඉතින් උඩට ගිහින් ආවා හොඳ එක්ස්පීරියන්ස් එකක් ලංකාවේ ඉතින් අපි මේ ගියාම ටෝකියෝ ස්කේට් ඉඳලා ඉන්නේ උස බිල්ඩින් එකකට එක්කන් ගියා ඉතින් අපි මෙයාලවත් එක්කන් ආවා මේක හොඳ එක්ස්පීරියන්ස් එකක් වුණා අපිට if you enjoy the video like subscribe ඔයාලගේ අදහස් මොනවා හරි තියෙනවා නම් වීඩියෝ අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න එන ඊළඟ වීඩියෝ එකේ කමෙන්ට් මේ වීඩියෝ සීරීස් එක ගොඩක් ලස්සන සීරීස් එකක් වෙයි ඉතින් මේක පළවෙනි එක හින්දා අපි බලමු ඉස්සරහට තව දවස් 14 දවස් 13 මෙදින තියෙනවා ලංකාව වටේම දිගට වෙන වීඩියෝ සීරීස් එකක් එක්ක මම හිතනවා වීඩියෝ සීරීස් එක ඔයාලට එන්ජොයි කරන්න පුළුවන් ඒක නේද බයි